ජයග්‍රාහී දවසක් වේවා ක්‍රීඩාවට ඇලුම් කරන ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ක්‍රිකට් විත්ති අපේ YouTube නාලිකාව සමගින්. ඉතින් 10වන T20 ලෝක කුසලාන තරඟාවලිය තුල ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරඟයේ අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් එම තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ අනුව එම ලැබූ ජයග්‍රහණය සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුණා. නමුත් ඉන් අනතුරුව B කාණ්ඩය යටතේ සිව්බම්බේ කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවති තරගෙන් සිව්බම්බේ කණ්ඩායමට පහසු ජයක් ලබා ගැනීම නිසා ශ්‍රී ලංකාව ලකුණු සටහනේ දෙවන තැනට ඇද දමමින් සිව්බම්බේ කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු සටහනේ පළමු ස්ථානය ගිලිහී ගොස් තිබෙනවා. ඉතින් කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරගයේ තිබෙනවා එළවන 12 වෙනිදා 11 වෙනිදා තිබෙනවා ඕස්ට්‍රේලියාව හා අයර්ලන්තය අතර B කාණ්ඩයේ තරගයක්. ඉතින් එම තරගයේ ප්‍රතිඵලයත් අනිවාර්යයෙන්ම ලකුණු සටහනේ වෙනස් කරන සාධකයක් බවට පත්වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් අවසාන කණ්ඩායම 8 පිළිබඳව බවරාපොරොත්තු තබා ගැනීමට නම් ඕමාන කණ්ඩායමට එරෙහිව නුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන එම තරගයේ ජය ගැනීම වැදගත් වෙනවා. නමුත් ඒ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ ජය ගැනීමට යාමේදී කණ්ඩායමේ ඉන්න ප්‍රබලතම තුන්වෙනි ක්‍රීඩකයා වන වනිදු හසරංගට එම තරගය මගහැරී ගොස් තිබෙනවා. ඒ පළමු තරගයේදී ඔහුට ඇති වූ පාදයේ ආබාධයක් නිසා. නමුත් මේ වන විට දුෂාන් හේමන්තෝ නුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයට රැගෙන ගොස් තිබෙන්නේ දැල තුල පන්දිවන ලෙස එසේත් නැත්නම් නෙට් බෝල කෙනෙක් විදිහට. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන ක්‍රීඩකයන් 11 දෙනා අතර වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවීමට නියමිතයි. මේ නිසා වනිදුගේ හිස්තවන ස්ථානය නිත්‍ය වේග පන්දු යවන්නෙක් විදිහට සංචිතී ඉන්න ප්‍රමෝද් මදුෂාන්ව කැඳවයිද එසේත් නැතිනම් හිටපු නායක චරිත අසලංගව තුන්වෙනි ක්‍රීඩකයෙක් විදිහට කැඳවයිද කියලා තාමත් හරියට තොරතුරක් නැහැ. නමුත් අනිවාර්යයෙන්ම වෙනසක් සිදු වෙනවා අවසාන ක්‍රීඩකයන් 11 දෙනා අතර ඒ වනිදුගේ ඉවත් වීමත් සමගින්. කොහොම නමුත් වනිදුගේ ආබාධය ඈතට නොගොස් ඔහුට ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වෙන තරඟවලට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වේවි කියලා ක්‍රීඩා ලෝලීන් විදිහට අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් රැඳෙන්න අපිත් එක්ක දිගටම අලුත් වෙන ක්‍රිකට් තොරතුරු නිරන්තරයෙන් දැනගන්න ක්‍රිකට් විත්‍ය අපේ නාලිකාව සමගින් ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්.